මාමල දවස Hello guys, welcome to my YouTube channel. This is actually my very first vlog and I thought I would take you along through some little moments from my April. It turned out to be both the super busy and super happy month for me. Okay, it all starts with day 1 of my exams. Let's see how I spend time with my friends at university. මාමල දවසට ගම වටේ වියන තාප පුරා ඔය සුදු දැතින් පාපරගෙන බලන්න අනේ මං යන සින්දුවක් කියන්නේ කොහොම මට කියන සින්දු. බානුක තව ඉස්සරහට මොනවද කියන සින්දු කියලා. නන්දන සීන ගලේ stress. Exam stress. ළමයි මේ ඩුබයි චොක්ලට් එක අපිට හම්බුනේ අපේ ලෙක්චරර් කෙනෙක්ගේ. So she traveled recently and got this for us. Thank you so much. මම දැක්කලා තියෙනවා ගොඩාක් TikTok වල එහෙම viral යනවා. ඇත්තටම මම මේ චොක්ලට් එක කලින් try කරලා තිබුණේ නැහැ. ගොඩාක් ආසාවෙන් හිටියේ මේක try කරන්න. ඇත්තටම ළමයි මේක පුදුම රසයි. ඩක් sweet ගතිය නෑ. මම චොක්ලට් කන්නේ නෑ ගොඩක්. සාමාන්‍යයෙන් මම චොක්ලට් කන්න ආසම නෑ. මම මේක හැබැයි ගොඩක් ආසාවෙන් කෑවා. ඒක මාරම රහයි. After the exam, I went for a quick grocery shopping. මම දැන් living alone තමයි ඉන්නේ. මේ ඉන්න මගේ හොඳම යාළුවා. එයාත් මං වගේම තමයි. මොකෝ අපි දෙන්නටම ස්ට්‍රෙස් වුණාම අපි දෙන්නට ඕනේ shopping කරන්න. නැත්තම් හොඳ රස කෑමක් ඉලින් කාලා එන්න. එදාත් අපි දෙන්න ගුණේස් කිචන් එකට තමයි ගියේ shopping කරලා ඉවර වෙලා. අපි දෙන්න හරිම ආසයි ඒකේ කෑම වලට. Okay, exam day 2. Honestly, I'm tired. My brain is already begging for a break. But here we are. ළමයි මෙතනින් එහාට ඔයාලම බලන්නකෝ එක්සෑම් එකට අපි කොච්චර මහන්සි වුණාද කියලා. ඇත්තටම එක්සෑම් කාලේ යුද්ධයක් වගේ හරියට. මම කරන ඩිග්‍රී එක තමයි ඩිජිටල් මාකටිං ඇන්ඩ් බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට්. ඉතින් අපිට ෆස්ට් සෙම් එකේ එක්සෑම් එක දවස් 4ක් තමයි තිබුණේ. බලන්නක කවුද මාව වරන්නාවේ කියලා. මං එක්සෑම් නිසා ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ. කිව්වා මාව අනිවාර්යෙන්ම එක්සෑම් ඉවර වුණාම යනවා කියලා එළියට. සින්දුවක් යනවා. සින්දු දාලා බෑ. කාට දන්නේ නැහැ. හොඳට සින්දු කියන්නේ මගේ ලස් මේ ඇත්තටම මම බලෙන් ඉල්ලගත්ත කිස් එකක්. මට ගොඩක් අත් දුන්නා මට කිස් එකක් දෙන්න කියලා. එයා ඩ්‍රයිව් කරන නිසා ඉතින් එහෙම කරන්න බෑ. හැබැයි දෙයක් කොහොම හරි මම
ඉඳන දේ දෙනවා. පහුවදා ඉතින් ප්‍රසන්ටේෂන්ස් අප්‍රේල් මාසෙම වගේ අපිට ප්‍රසන්ටේෂන්ස් එක්සෑම්ස් වගේ තිබුණා. මට එකම එක දවසක් තමයි අත් එක්ක එළියට යන්න පුළුවන් වුණේ. දැන් මේ ආය පහුවදා ප්‍රසන්ටේෂන් එකකට යනවා. පොඩ්ඩක්වත් රෙඩි වෙලා නෙමෙයි ළමයි මම මේ ප්‍රසන්ටේෂන් එකට යන්නේ. මොකද ඊට කලින් දවසේ දැක්කනේ ඔයාලා. කලින් දවසේ එළියට ගිහිල්ලා ඇවිල්ලා තමයි මම මේ ප්‍රසන්ටේෂන් එකට යන්නේ. මේ ෆෝන් එක අල්ලන් කැරකි හිටියට මම පොඩ්ඩක්වත් රෙඩි වෙලා නෙවෙයි ආවේ. අනිත් හැමෝම වැඩ. ගෙදරින් බලකට ගෙදරින් මට බෙලෙමිකන් ගියේ ගෙලත් නැත්නම් කසාදයක් කරලා දෙන්න. ගෙදරින් මට හරි මම කරන්න ගියේ වෙන එකක් මේකට ආවික රැන්ඩම්ලි. අය ඔය මට වෙන මම කරන්න හිටිත් වෙන එක ආවේ මේකට උනට අන්තිමට. දැනත්තක් කිව්වද? ඔබ කැඩින්න බෑ ලැප්ටොප් එක තමයි කියලා. අඩ ඒක උලන් යනවා. මම මේක සම්පූර්ණ කරනවා. අඩ නෑ මම මේ වගේ බල්ලෙක් තියෙනවා මම උලන් යවගෙන ඉන්නවා. අනේ මේ බල්ලගේ උලන් යනවා. පේන. හරිම ප්‍රිපෙයාර්ඩ්. ඒක හරිම රෙයාලි ඔයගලගේ ජෙනරේෂන් එකේ දකින්නේ. That's why I wanted to appreciate. ඒක වගේ personal life එකේ value action එකක් විතර ගන්න නේද ඒක that might get over. It will take you for a longer stretch. Maybe including to the head of marketing or to the CEO level or to the founder of this particular company කියන level එකට. Yeah, ඒ වගේ පොඩි වයසට that's good. One hour later. යටත් කරගෙන බ්‍රිතාන්‍යයේ කට්ටිය යටත් කරගෙන ඉන්න කාලේ තමයි මේ ජන ක්‍රීඩා ඉන්දියාවට ගිහින් මෝඩ ගෑනු ටික ආවා. මෝඩ ගෑනු ටික. මගේ පළවෙනි බ්ලොග් එක. ඒ නිසා මට ගොඩක් ටිප්ස් ගන්න බැරි වුණා.
ගන්න. I really hope you guys enjoy it. Thank you for watching. Bye bye.